කොට ඔබ සිහිපත් කරනවා මේ දිවස්සාන සමය තුළ අපේ විහාරස්ථානයේ නැත්නම් ස්ථානයේ වස්තසා වැඩ සිටින්න අපේ සිව්පසේ ඔබ වහන්සේට උපස්ථාන කරනවා කියලා. ඒ ආරාධනාව පිළිගන්න භික්ෂුන් වහන්සේ මම්මලෙන් සිහිපත් කළා වගේ ඇසලපුර 15ක් පොහොය දවසේ විනය කර්ම ආදී සිද්ධ කරලා ඇසල අග පෑරණිය දවසේ පොහොයට පසු දින උපසමන් භික්ෂුන් වහන්සේ නමක් කෙසේ කොට ඔබ සිහිපත් කරනවා මේ දිවස්සාන සමය තුළ අපේ විහාරස්ථානයේ නැත්නම් ස්ථානයේ වස්තසා වැඩ සිටින්න අපේ සිව්පසේ ඔබ වහන්සේට උපස්ථාන කරනවා කියලා. ඒ ආරාධනාව පිළිගන්න භික්ෂුන් වහන්සේ මම්මලෙන් සිහිපත් කළා වගේ ඇසලපුර 15ක් පොහොය දවසේ විනය කර්ම ආදී සිද්ධ කරලා ඇසල අග පෑරණිය දවසේ පොහොයට පසු දින උපසමන් භික්ෂුන් වහන්සේ නමක් කෙසේ තවත් එක් පිරිසක් තමයි බද්ධ වර්ගීය කුමාරයෝ කියලා කියන්නේ. එදා තමන් සමග සහභාගී වුණ කාන්තාවක් සොයා යන ගමනේ බුදුරජාණන් වහන්සේගෙන් මේ කාන්තාව පිළිබඳව විමසන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ පිරිසගෙන් අහනවා මේ කාන්තාව සොයා යන ගමනද එහෙම නැත්නම් ඔබ පිළිබඳව සොයා යන ගමනද සාර්ථක වෙන්නේ කියලා. පින්වත් මේ මුහුකුරාගිය නුවණකින් යුක්ත